සුබදවසක් කියලා පිළිගන්නවා හැමෝම ෆ්ලර්න් අකාඩමි අපේ YouTube channel එකට. මේ වීඩියෝ එක මම ඔයාලට කියලා දෙන්නම් Google Chrome logo එක කොහොමද අපි simple විදියට Affinity software එකේ draw කරගන්නේ කියලා. ඉතින් මම මේක draw කරගන්න මෙන්න මෙතනින් කියලා ellipse කියන tool එක අරගන්නවා. ellipse tool එක අරගෙන fill color එක මම දැනට මෙතනින් කියලා no color කියලා දාගන්නවා. ඉතින් line color එකක් තියාගෙන line color එකේ size එක මම පොඩ්ඩක් මෙන්න මේ විදියට වැඩි කරගන්නවා. වැඩි කරගෙන මම මෙතනින් මෙන්න මේ විදියට circle එකක් draw කරගන්නවා shift එක press කරගෙන. ඉතින් මේ ගානට වගේ මම shape එකක් draw කරගෙන මම move tool එකට යනවා. move tool එකට ගියාම පස්සේ මෙන්න මේ විදිහට තමයි අපේ shape එක තියෙන්නේ. මම මෙතන keyboard එකේ control J press කරගන්නවා. එතකොට අපිට duplicate එකක් හදා ගන්න පුළුවන් අපේ shape එකේම. ඉතින් මම මෙන්න මෙතන corner එකට ගිහිල්ලා shift එකයි control එකයි press කරලා මේ shape එක මෙන්න මේ විදිහට පොඩි කරගන්නවා. ඉතින් මේ විදිහට මේ tool එක ගැන move tool එක ගැන එහෙම මම තනියම videos කරලා තියෙනවා. ඔයාලට අපේ playlist එකේ ගිහිල්ලා බලන්න පුළුවන්. මම පල්ලෙහා description එකෙත් videos වල link ටික දාන්නම්. එතකොට step by step අපි Affinity software එක මම ඔයාලට guide කරලා තියෙන්නේ. ඔයාලට ඒ videos ටික follow කරොත් Affinity software එක මුල ඉඳලා හරියට මේක ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේකේ පොඩි line tool එකක් අරගන්නවා. line tool එක වෙනුවට අපි use කරන්නේ මෙතනින් pencil කියන tool එක. ඉතින් මේ pencil tool එක අරගෙන අපිට මෙතන ඉඳලා මම draw කරගන්නවා. මෙන්න මේ විදිහට keyboard එකේ shift එක press කරලා මෙන්න මේ විදිහට line එකක් අපි හදා ගන්නවා. මේක මෙන්න මේ විදිහට හදාගෙන මම මෙතනින් control plus zoom දාගෙන මෙන්න මේ line එක මෙතනින් අරන් ඇවිල්ලා මෙන්න මේ line එක උඩ වදින විදිහට මම මෙතනින් තියා ගන්නවා. ඉතින් මේ විදිහට තියලා control minus zoom out හරි මෙන්න මේ shape එක උඩ click කරලා මේ line එක උඩ click කරලා move tool එකේදී මෙන්න මේ gear icon එක උඩ click කරලා මෙන්න මෙතන මේ transform කියන එකට option එකට tick එක දා ගන්නවා. හරිද? එතකොට මම මේ point එක අරන් එලා මෙන්න මෙතනින් මේ object එකේ center එකේ මේ විදිහට තියා ගන්නවා. හරි මේ move tool ගැන එහෙම තනියම videos තියෙනවා ඔයාලට බලන්න පුළුවන්. හරි මෙන්න මේ කෝණ එක මෙන්න මෙතනට ඇවිල්ලා මම keyboard එකේ මම මේ keyboard එකේ control J press කරගන්නවා මේකේ duplicate එකක් දා ගන්නවා. දැන් මේ line එකේම duplicate එකක් මෙතනින් බලා ගන්න පුළුවන් වැටලා තියෙනවා. ඉතින් මම මෙන්න මෙතනින් ඇවිල්ලා දැන් සාමාන්‍යයෙන් මේ shape එක ගත්තාම මේ shape එක අංශක 360ක් තියෙනවා. 360 මේ කෑලි තුනකට බෙදලා තියෙනවා. එතකොට එක පැත්තක් ගත්තාම අංශක 120ක් වෙන්න ඕනේ. හරි මම මෙන්න මෙතනින් අරන් ඇවිල්ලා මෙන්න මෙයා පොඩ්ඩක් මේ විදිහට rotate කරනවා. rotate කරනවත් එක්කම මෙන්න මෙතන ඇවිල්ලා හරි transform කියන panel එකේ මෙතනින් ඇවිල්ලා මම 120යි කියලා type කරගන්නවා. එතකොට මෙන්න මෙයා 120ට මේ විදිහට change වුණා. ඊගාට මම ආපහු මෙයාව click කරලා මෙන්න මේ line එක විතරක් select කරලා keyboard එකේ control J press කරලා මෙන්න මේ පැත්තට මේ විදිහට මෙන්න මේ විදිහට අරගන්නවා. අරගෙන මම මෙතනින් type කරගන්නවා 240යි කියලා. හරි මම 240 කියලා enter කරගන්නවා. එතකොට මෙන්න මේ විදිහට තමයි අපේ lines ටික draw වුනේ. control minus zoom out මෙන්න shape එක හරි. දැන් මම මේ shape ටික select කරලා මෙන්න මේ විදිහට select කරගෙන හරි මෙන්න මෙතන තියෙනවා shape builder කියන tool එකට යනවා. shape builder කියන tool එකට ඇවිල්ලා මෙන්න මෙතනට ඇවිල්ලා keyboard එකේ alt key එක press කරගෙන මේ line එක උඩ click කරනවා. මෙන්න මේ lines ටික අපිට remove කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට simple විදිහට. ඉතින් මෙන්න මෙතන zoom කරලා බලලා මේකේ අඩුපාඩු තියෙනවද කියලා. මෙන්න මේ line එක පොඩ්ඩක් වැඩිපුර මෙහාට ගිහලා තියෙනවා. මම මේකත් අයින් කරගන්නවා. මේකත් අයින් කරගන්නවා. මෙන්න මේකෙත් වැඩිපුර ගිහලා තියෙනවා. මේකත් අයින් කරගන්නවා. දැන් පිළිවෙලටම තියෙනවා අපේ shapes ටික. මම දැන් මෙන්න මෙතන normal හරි shape builder tool එක අරගෙන මෙන්න මෙතන click එකයි මෙතන click එකයි මෙතන click එකයි මේ center එකේ click එකකුත් දා ගන්නවා. ඊට පස්සේ මම මේකට fill color එකක් දා ගන්න ඕනේ. මෙන්න මෙතනින් click කරලා මෙතන තියෙන eyedropper tool එක අරගෙන මට දැන් මෙතනින් colors ටික අරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මම click කරගන්නවා. ඒ වගේම මම මෙන්න මෙතනින් ගිහලා මේක shape එක click කරගත්තා. eyedropper tool එක අරගෙන මෙන්න මේ red එක දාගත්තා. හරි. ඔයාලට කැමති පාටක් දානවා නම් color එකට ගිහලා දා ගන්න පුළුවන්. දැන් මම මෙන්න මෙතනින් ගිහලා මේ object එක click කරලා මේකේ තියෙන image එකේ තියෙන color එකම තමයි මෙතනට ලේසියෙන් මම pick කරගන්නේ. ඉතින් මෙන්න මේ center point එකත් click කරලා මෙන්න eyedropper tool එක ගත්තා. මෙන්න මෙතනින් click එකක් දාගත්තා. ඊළඟට මම මේ object එකේ මේ center object එකේ මෙන්න මෙතනින් ගිහලා line එකේ thickness එක මෙතනින් ගිහලා හිමීට වැඩි කරගන්නවා මේ ගානට වගේ. හරි ඔයා බලලා හිමීට වැඩි කරගන්න. ඉතින් මම මෙතනින් ගිහිල්ලා මේකේ line color එක මම මෙතනින් ගිහිල්ලා white color එකට තියා ගන්නවා. ඊළඟට මම move tool එකට ගිහිල්ලා ඊළඟට මම මෙන්න මේ shapes ටික මෙන්න මෙතනින් click කරලා line color එක no lines කියලා දා ගන්නවා. මෙන්න මෙයාවත් click කරලා මෙයාටත් line color එක මම no line කරගන්නවා මේ objects ටිකට. එතකොට අපිට පුළුවන් මෙන්න මේ විදිහට අපේ logo එක draw කරගන්න. ඉතින් ඔයාලත් මේ logo එක draw කරලා බලන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලට useful විදිහට තිබ්බනම් පල්ලෙහා comment box එකේ comment එකක් දාන්න. වීඩියෝ එකටත් like එකක් දාගන්න. ඊගාවට draw කරන්න ඕනේ logo එක මොකක්ද කියලා පල්ලෙහා comment එකෙන් දාගෙන යන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.